වෝල්ට්, වොට්, ඇම්පියර්. නම කිව්ව ගමන් දැන් ටිකක් එකපාරටම මේවා අමතක වෙන්න පුළුවන්. අද මම කියන්නේ 10 වසරේ පාඩම. මේක 10 වසරේ දිගෙන ගත්තට අපිට ජීවිතේට වැදගත් වෙන පාඩමක්. වොට් කිව්වහම මතක් වෙන්න ඕන අපි කඩේට ගිහලා බල්බයක් ගන්නෙ වොට් ගාන කියලා. වෝල්ට් කිව්වහම මතක් වෙන අපේ ගෙදර එක වෝල්ට් 230යි. අපේ ගෙදර ඇම්පියර් 5 13 ප්ලග් බේස් තියෙනවා. ඇම්පියර් කිව්වහම ඔයගොල්ලන්ට ඒක මතක් වෙන්නේ නැති. අපි මුලින්ම බලමු මේවා අතර තියෙන සම්බන්ධය මොකද්ද කියලා. මොකද්ද මේ ඇම්පියර් කියන්නේ? ඇම්පියර් වලින් මන්නේ ධාරාව. ධාරාව කියන්නේ ගලාගෙන යන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය. වෝල්ට් වලින් මන්නේ විභව අන්තරය. විභව අන්තරය හරියට විද්‍යුත් පීඩනයක් වගේ. මේ වොට්. වොට් කියන්නේ විද්‍යුතයේදී අපි ක්ෂමතාව මනින ඒකකය. මේ තුන අතර සම්බන්ධය හොඳට තේරුම් ගන්න පුළුවන් පුංචි උදාහරණයක් පෙන්නන්න. ඔයාගේ ගෙදර වෝල්ටේජ් එක වෝල්ට් 230යි. අපි මේ වෝල්ට් 230ට සම්බන්ධ කරලා තිනවා වොට් 460ක බල්බ් එකක්. අපි බලමු ඒ බල්බ් එක හරහා යන ධාරාව කොච්චරද කියලා. මේ සමීකරණය හැටියට ඒ බල්බ් එක හරහා ඇම්පියර් 2ක ධාරාවක් ගලාගෙන යනවා. මේ වෝල්ට් වලට නම හැදිලා තියෙන්නේ ඇලෙසැන්ඩ්‍රෝ වෝල්ටා කියන විද්‍යාඥයාගේ නම යොදාගෙන. ඒ වගේම ජේම්ස් වොට් කියන විද්‍යාඥයාගේ නම යොදාගෙන තමයි වොට් කියන එකකේ හැදිලා තියෙන්නේ. ඒ වගේම ඇන්ඩ්‍රි මාරි ඇම්පියර් කියන විද්‍යාඥයාට ගෞරවයක් විදිහට තමයි ධාරාවේ එකකේ ඇම්පියර් විදිහට නම් කරලා තියෙන්නේ.